Venture Engine උනට නංගි එන්න විශ්වසනීය සහනය Venture Engine The joy of Christmas with Theatre TV. නවකම් වැඩසටහනේ අපි හැම සතියකම අලුත් දේවල් කරන නව නිපැයුම් නිෂ්පාදනය කරන ලාංකිකයන් හඳුනා ගන්නවා. අද අපේ වැඩසටහනින් පරිගණක ක්ෂේත්‍රයට අදාළ නිපැයුම් දෙකකුත් ඒ වගේම ගුවන් යාන ක්ෂේත්‍රයට අදාළ තව අලුත් නිපැයුමකුත් ඔබට ඉදිරිපත් කරනවා. සම්මත සිංහල හෝඩිය හා දෙමළ හෝඩිය මේ පරිගණක යුගයත් එක්ක බද්ධ කරන්න ගියාම පුංචි අභියෝග මතුවුණා. ඉතින් මේ අභියෝග ජය ගන්න නව ප්‍රමිතියක් මෑතකදී හඳුන්වා දීලා ඒ සඳහා ශ්‍රී ලාංකික පේටන්ට් එකක් ලබා ගත්තා ඩොනල්ඩ් ගාමිණී තිලක මහත්මයා. ඔහු මුද්‍රණ ක්ෂේත්‍රයේ තාක්ෂණික උපදේශකයෙක් හැටියට දැනට ක්‍රියා කරනවා. ජපානයේ ඉගෙනගෙන ජපානයේ අවුරුදු ගාණක් සේවයේ නිරතව ඉඳලා මුද්‍රණ ක්ෂේත්‍රයේ හසල අධ්‍යක්ෂකම් ඇති ගාමිණී තිලක මහත්මයා තමයි අද අපි මුලින්ම ඔබ සමග මුණ ගැහෙන්නේ. ඩොනල්ඩ්, ලංකාවේ සිංහල දෙමළ හෝඩි පරිගණක යුගයත් එක්ක බද්ධ වෙනකොට මොනවායික් අභියෝග පැන නැගුණා නේද? ඔව්. ප්‍රධාන අභියෝගය නම් තියෙන්නේ සිංහල අකුර පාවිච්චි කරනකොට අපේ ප්‍රමිතිය වැරදි. අපි 2002 ප්‍රමිතියක් හදාගත්තා. නමුත් ඒ ප්‍රමිතිය ලංකාවේ සාධක ප්‍රවෘත්තියක් නෙමෙයි. ඇමරිකාවේ ඇන්ඩි ඩැනියල්ස් මහත්තයා 1990 සිංහල භාෂාව මේකයි කියලා සිංහල අකුරු මේකයි කියලා ප්‍රකාශ කරපු ප්‍රොපෝසල් එක යුනිකෝඩ් ආයතනයට අපි හැමම කිසිම සංශෝධනයක් නැතුව මහජන විචාරයක් නැතුව මහජන විචාරයේදී මම විතරයි කතා කරන්නේ. ඒක ප්‍රමිතියක් හැටියට ගෙනාපු හින්දා තමයි මේ ප්‍රශ්නේ උත්තර වෙලා තියෙන්නේ. මොකක්ද අතන මේ තියෙන ප්‍රශ්නේ? ඉස්සෙල්ලාම අපිට කියන්න මොකක්ද යුනිකෝඩ් කියන්නේ? අපි හැමෝම දන්නේ කියලා ඇමරිකාවේ කොන්සෝටියම් එකක් හැදුවා 1991. යාත්‍යන්තර නෑ ඒ වෙලාවේ හිටියේ ෆෙරොක්ස් ආයතනයේ ජෝ බේකර් කියන මහත්තයයි ඇපල් ආයතනයේ ලී කොලින්ස්යි මාක් ඩේවිස් කියන මේ තුන් දෙනා එකව වෙලා කල්පනා කෙරුවා ලෝකයේ අකුරු දැන් පරිගණක ඇතුල් වෙනකොට සංකේත දිය යුතුයි කියන්නේ ගණනක් කියන්නේ වැලියු එකක් ඒ හැම අකුරකටම දිය යුතුයි කියනවා. ඒ වෙනකොට අපේ ලංකාවේ සිංහල භාෂාවටවත් ලංකාවේ තියෙන දෙමළ භාෂාවටවත් ඉන්දියාවේ තියෙන අපේ භාෂා සියල්ලටම ප්‍රමිති තිබුණේ නැහැ. මොකද කවුරුත් හිතුවේ නැහැ ඉතින් මේ පරිගණකයේ මෙච්චර දුරට දිනු වෙලා යයි කියන ප්‍රශ්නේද. ඉංග්‍රීසි අකුරට කීබෝඩ් තිබුණේ ඒක හරි. නමුත් අපේ ලෝකල් ලැන්ග්වේජස් වත් තියෙන දැන් ඉන්දියාවේ තියෙන බාහපලියක් විතර. ලංකාවේ දෙකක් තිබුණා. නමුත් මේ සේරම බ්‍රහ්මී අක්ෂර වලින් ආපු භාෂා. ඉතින් මේ ඉන්දික ලෝන් එකටම මේ ප්‍රශ්නේ බලපානවා අද වෙනකොට. ඉතින් සේරම සංකේත වශයෙන් දුන්නේ නැති හින්දා කොටසක් පමණයි ලියාපදිංචියේ තියෙන්නේ. ඒ ස්ලයිඩ් එකේ පෙන්නනවා ලියාපදිංචියේ තියෙන අකුරු ටික. උදාහරණයක් කියන්න අපිට උදාහරණයකින් මේක කායන්න නැහැ. කායන්න තියෙනවා. කායන්න නැහැ. ඒ කියන්නේ ඉස්පිලි පාපිලි වෙනම රෙජිස්ටර් කරලා තියෙනවා. නමුත් ආ කියන එක කානේ කා කියන අකුර ලියාපදිංචිය නෑ. ඒක මේ ෂේපර් කියන වෙනම මෘදුකාංගයකින් ඒ කියන්නේ මම කියන්නේ ඒක ආච්චි ගෙදර තියෙන්නේ. ආච්චි ඇවිල්ලා කියන්න ඕන ළමයාට ඔක කායන්න කියලා. එතකොට තමයි ළමයා කායන්න ලියන්නේ. ඒ වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ආච්චි ගෙදර හිටමු නැති වෙලාවට කා ආ කියලා අර කැඩලා පේනවා. ඒ මෘදුකාංගයේ වැඩ කරන වෙලාවට හරියට පේනවා. ඉතින් ඒකින්ද මෘදුකාංගයක් මත වැඩ කරන්නේ නැහැ. ඒකින්ද ලංකාවේ සියලුම අකුරු වලට සංකේතමය ලකුණු දෙන්න ඕන. දැන් සියබස් කියන අකුර උනත් කැඩලා යනවා. වෙන එකකට පේස් කරනකොට ඒ ආච්චි නැති හින්දා. ඒ කියන්නේ ඉංග්‍රීසි වචන මේ ග්ලිප්ස් වලට කැඩෙනවා කියලා ග්ලිප්ස් පාවිච්චි කරුවට ප්‍රශ්නයක් නැහැ. දැන් ග්ලිප්ස් පාවිච්චි කළා තමයි ජර්මන් අකුරක් වෙන උම්ලව් Q එක U අකුරට උඩට දීප් එකක් එන්නේ. දෙසියන්නයි ඔක එක සමානයි. උඩට කැලක් එන හින්දා. නමුත් උම්ලව් Q කියන එකට
සංකේතනය වගේක් දීලා තියෙනවා. නමුත් අපි සිංහලයේ සමහර අකුරු සංයෝජන වලට ඒ සම්මත අගයක් තාමත් දීලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ. ටිකින් ටිකට. මේක මේ නෑතක් වුණු ඉන්නේ නේද දැන් ලංකාවේ අපි පරිගණක ක්ෂේත්‍රයේ අවතීර්ණ වෙලා අවුරුදු 25ක් වෙනවා. ඔව්. ඇයි මෙච්චර කල් හිටියේ මේ ප්‍රශ්නේ විසඳන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ පරිගණකය මේ ටයිප්‍රයිටර් කියන අදහසින් විතරයි වැඩ කරන්නේ. මම අද ලංකාවේ කිසිම සුපිරි මාකට් එකකට ගියත් බඩුවක් ගන්න ගියාම යටි දානවානේ. පස්සේකින් ඇවිල්ලා තියෙනවා. ඒක පරිගණකයක් හරියට පාවිච්චි කරනවා නම් ස්ටොක් එක අඩු වෙනකොට මම දන්නවා මේ සීනි නැහැ හරි පරිතුනේ හරි කියන එක ඕඩර් කරගන්න. නමුත් එහෙම අවස්ථාවක් වෙන්නේ නැහැ. ඉතින් අපි පරිගණකයන් මැනේජ්මන්ට් හැටියට පාවිච්චි කරනවා අඩුයි ලංකාවේ. ඒක බාධකයක් වෙලා තියෙන්නේ මේ සම්මත සිංහල අකුරු සංකේත නොතිබීම. ඔව් අනික දෙමළ භාෂාවට කිසිම ප්‍රමිතියක් නැහැ ලංකාවේ. ඒගොල්ලෝ කියන්නේ ඉන්දියාවෙන් අපි ඒක අරගෙන මේකට බැහැති කරමු කියලා. ඒක හින්දා නම් ලංකාවේ සිංහල භාෂාවයි දෙමළ භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි එකට පාවිච්චි කරන්න ඕන. එක වාක්‍ය තුල මේ භාෂා තුනම තියෙනවා. අකුරු සේන භාෂා කියන්නේ අකුරු සේනම පාවිච්චි කරලා එහෙම පාවිච්චි කරන අවස්ථා මතුවෙනවා. එතකොට ඒ විදිහට මේ කරන්න බෑ දැන් තියෙන ප්‍රමිතිය. ඔව්. ඉතින් මේක මුද්‍රණ වේදිකයක් හැටියට සාක්ෂර වේදිකයක් හැටියට ඔබ මේ අවශ්‍යතාවයේ අඩුව දැක්කා. ඔබ මොකද්ද මේකට දෙන්නු ප්‍රතිචාරය? ප්‍රතිචාරය මම ගිහින් මේ ලංකාවේ ප්‍රමිති ආයතනයේ කිව්වා ඔයක වැරදි මෙන්න අකුරු ටික කියලා මගේ අකුරු සේරම පෙන්නලා ඒගොල්ලන්ට කිව්වට පස්සේ මගේ ඒක ඕවර්රූල් කරලා අර සුදු මහත්තයාගේ එක පනතක් හැටියට ලියාපදිච්ච කෙරුවා. මොන කාලේද? 2002 නමුත් ඔබ අතහැරියේ නෑ. මම අතහැරියේ නෑ. මම කරපු දේ මගේ එක ගිහිල්ලා මම මේ බුද්ධි දීපදාංශයේ ලියාපදිච්ච කරලා මට මේ අවුරුදු 6ක් ගියාට පස්සේ තමයි ප්‍රතිචාරයක් ලැබුණේ. ඒ කියන්නේ පේටන්ට් එකක් හම්බුනේ මේක හම්බුණා වගුවට. ඒ කියන්නේ අකුරු වලට නෙමෙයි අපි ඩිස්ප්ලේ කරපු වගුවට මට පේටන්ට් එකක් හම්බුණා. ඒ කියන්නේ අපි සරලව මේක පැහැදිලි කළොත් මේ පරිගණක සඳහා සිංහල අකුරු බද්ධ වීමේදී තිබුණු අවුල නිරවුල් කරන්න ඔබ ක්‍රමයක් යෝජනා කළා. දැන් ඒ ක්‍රමයට පේටන්ට් එකක් හම්බ වෙලා තියෙනවා. හොඳයි. මේක දැන් භාවිතයේදී මොකද්ද මේ භාවිතයෙන් මේ සිදුවෙන වෙනස? දැන් ඒක භාවිතය කරන්න ගියාම දැන් අපි ආයෝජකයන් වෙනවා. ආයෝජකයන් ඇවිල්ලා මේ සොෆ්ට්වෙයාර් එක හදලා මහජනතාවට දෙන්න ඕන. මට ප්‍රතිපාදන නැහැ. ඒ වගේ දෙයක් හදලා මහජනතාවට දෙන්න. ඉතින් ඒකට විශාල වියදමක් දරන්නේ නැහැ. නමුත් ලංකාවට මේ මුදල් තිබුණා. මේක කිරීමෙන් අපිට ලොකු ප්‍රයෝජන හම්බ වෙනවා. සිංහලෙන් SMS යවන්න පුළුවන් වෙනවා. දෙමළෙන් SMS යවන්න පුළුවන්. ඒක පටන් අරගෙන නැවතුණා. මොකෝ කම්පැටිබිලිටි නැති හින්දා. එතකොට ඩිජිටල් පොත් කියන්නේ ඉස්කෝලේ ළමයි පොත් කොච්චර උස්සගෙන යනවා. එක ඩිජිටල් පොතක් තිබුණා නම් ඇතිනේ ඒක ඇතුලේ ඉතිහාසය තියෙන පුළුවන්, භූගෝලය තියෙන පුළුවන්, ගණිතය තියෙන පුළුවන්. ඒක ඉතාම වැදගත් කාරණයක්. අපි ඇත්තටම ඩොනල්ඩ් ඔබ සමග කතා කළේ බොහෝ දේවල් තියෙනවා. නමුත් අපේ කාල වේලාව සීමිතයි. මේක අහගෙන ඉන්න නරඹන කාට හරි ඔබ සමග බද්ධ වෙන්න අවශ්‍ය නම් ඔබේ ක්‍රමයේ පාවිච්චි කරන්න අවශ්‍ය නම් මොකක්ද ඔබේ දුරකථන අංකය? 258 නැවත කියන්නේ 258 ඕ මේ නාලිකාව හරහා සම්බන්ධ වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව්. අපි අද හඳුනාගත්තේ ඩොනල්ඩ් ගාමිණී තිලක මහතා. ඔහු සම්මත සිංහල හෝඩිය සහ දෙමළ හෝඩිය පරිගණක විවේද බද්ධ කරන නව ප්‍රමිතියක් හඳුන්වා දීලා මේ දවස්වල ඒක ප්‍රවර්ධනය කරගෙන යනවා. ඒ වගේම පරිගණක ක්ෂේත්‍රයට ලංකාව වඩාත් ප්‍රශස්ත විදිහට ප්‍රවේශ වන්නට අවකාශයක් ලැබෙවි. අපි විරාමයෙන් පස්සේ නැවත හමු වෙමු. විවිධ මාදලී ප්‍රමිතියෙන් උසස් වර්ගයේ නානකාමර උපහාර 8යි ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගැනීම සඳහා සෙරමිකා පාත්‍රම්